අරහං ගුණය. අර්ථකථා ටීකාවන්හි අරහං යන වචනය නොයෙක් ආකාරයට විභාග කොට එහි නොයෙක් අර්ථ දක්වා තිබේ. අරහං යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනුයි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේය. මේ අරහං ගුණ කතාවෙහිදී ඒ සෑම සුදුසුකමක්ම අදහස් කරනු නොලබේ. මෙතන්හි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිනාව පිළිගැනීමටත් පිළිගන්වීමටත් සුදුසු බවය. තථාගතයන් වහන්සේ දක්ෂිනාව පිළිගැනීමට සුදුසු වන්නා. එහෙයින්ම දක්ෂිනාව පිළිගැන්වීමටත් සුදුසු වන්නා. දක්ෂිනාව යනු කුමක්ද? අනාගතයේහි ලෞකික වූද ලෝකෝත්තර වූද උසස් ඵල බලාපොරොත්තුවෙන් සදහැතියන් විසින් පුදන ජීවරාදි ප්‍රත්‍යය දක්ෂිනා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පූජාවක් කරනා වූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දේ ලබා දීමට යමෙක් සමත් වේ නම් ඒ තැනැත්තාම එය පිළිගැනීමට සුදුසුය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පූජා කරනවුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර දීමට සමර්ථය. ප්‍රත්‍යය පූජා කළවුන්ට ඵල ලබා දීම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම්කිසි උත්සාහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණ මහත්වය නිසා පූජා කරනවුන්ට ඔවුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වේ. ප්‍රාර්ථනා සිද්ධියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිනම් ඒ ගුණය අරහං ගුණය. දක්ෂිනාව මහත්ඵල කිරීමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝ රත්නයටද ඇත්තේය. සංඝ ගුණ පාඨයේ දක්ඛිනේයා යන පදයෙන් දැක්වෙන්නේ ඒ ගුණයය. දක්ඛිනේයා යන පදයේ තේරුම දක්ෂිනාව පිළිගැනීමට සුදුසුවේ යනුයි. සකල ක්ලේශ ප්‍රහාණයෙන් පරිශුද්ධත්වයට පැමිණි සිටින රහතන් වහන්සේ අග්ග දක්ඛිනේය නම් විතේ. පසේ බුදුවරුන් හා ලෞතුරා බුදුවරුද අරහත්වයට පැමිණීමෙන් සකල ක්ලේශයන් ප්‍රහාණය කර ශුද්ධත්වයට පැමිණි සිටින පුද්ගලයන් වන බැවින් උන්වහන්සේලාද අග්ග දක්ඛිනේයෝමය. එහෙත් ශ්‍රාවක වූ රහතුන්ගේ දක්ෂිනාර්හ භාවයට වඩා උන්වහන්සේලාගේ දක්ෂිනාර්හ භාවය උසස්ය. අරහං යන වචනයෙන් කියවෙන්නේ ලෞතුරා බුදුවරුන්ගේ දක්ඛිනේය භාවය. දක්ඛිනේය භාවය ඇතද රහතුන් සඳහා ඒ වචනය නොයොදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සහ සංඝයාගෙන් අන්‍ය වූ උපාසකෝපාසිකා දීන්ටද දන් දීමෙහිද ඵල ඇත්තේ වී නමුත් ඔවුන් සඳහා දක්ඛිනේය යන වචනය ව්‍යවහාර කරනු නොලැබේ. මාපියෝද දූ දරුවන් විසින් පිදිය යුත්තෝය. ඔවුන් සඳහා සංඝ ගුණ පාඨයෙහි එන ආහුන්නේය යන පදය යොදා තිබේ. එහි තේරුම දුරසිට වුවද ගෙන ගොස් පිදිය යුත්තෝය යනුයි. අරහං දක්ඛිනේය යන පදවලින් කියවෙන දක්ෂිනාර්හ පුද්ගලයන්ගේ නානත්‍රය වේලාම සූත්‍රයෙහි එන පරිදි සැලකිය යුතුයි. අතීතයෙහි අප මහ බෝසත්තුමා වේලාම නම් බමුණෙක් වියා. වේලාම බ්‍රාහ්මණ මහා දානයක් දිනා. හෙතම රිදිබඩු රිදිමිල පිර වූ රන් තැටිද රන් බඩු රන් කාසි පිර වූ රිදි තැටිද සත්‍රුවන් පිර වූ ලොහ තැටිද රන් අබරණ රන් කොඩි රන් දැල් වලින් සැරසූ ඇතුන්ද සිංහසම් දිවිසම් ව්‍යාඝසම් කම්බි වලින් සරසන ලද්දා වූ ස්වර්ණාලංකාර ස්වර්ණාධ්වජ සහිත වූ රන් දැල් සහිත වූ රථයන්ද කිරිදෙනුන්ද කිරිගන්නා රිදි බඳුන්ද මිනි කොණ්ඩලින් සැරසූ කන්‍යාවන්ද කොට්ට ඇතිරිලි උඩුවියන් සහිත ඇඳන්ද අගනා පිළිමිටිද සුවාසූ දහස බැගින් දුන්නේය. ප්‍රමාණයක් නැති තරමට බොහෝ ආහාර පානද දුන්නේය. වේලාම බ්‍රාහ්මණ දන් දුන් කාලය අබුද්ධෝත්පාද කාලයක බැවින් ඒ දානය මහත්ඵල කිරීමට සමර්ථ වන එක ප්‍රතිග්‍රාහකයෙකුද නොසිටියය. එබැවින් තථාගතයන් වහන්සේ යංගහපති වේලාමෝ බ්‍රාහ්මනෝ දානම් අදාසි මහා දානම් යෝ එකන් දිට්ඨි සම්පන්නම් භෝජෙය්‍ය ඉදන් තතෝ මහඵලතරම් යනාදීන් අනේපිඩු මහා සිටානන්හට දක්ෂිනාර්හයන්ගේ තතු පහදා වදාරනසේක් සත් අවුරුදු සත්මස් සත් දිනක් මුළුල්ලෙහි වේලාම බ්‍රාහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සෝවාන් පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල වන බවද. සෝවාන් පුද්ගලයන් 100කට දෙන දානයට වඩා එක් සකෘදාගාමී පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල වන බවද. සකෘදාගාමීන් 100කට දෙන දනට වඩා එක් අනාගාමී පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල වන බවද. අනාගාමීන් 100කට දෙන දනට වඩා එක් රහත් නමකට දෙන දානය මහත්ඵල වන බවද. රහතුන් 100කට දෙන දානයට වඩා එක් පසේ බුදුවරයෙකුට දෙන දානය මහත්ඵල වන බවද. පසේ බුදුවරුන් 100කට දෙන දානයට වඩා එක් ලෞතුරා බුදු කෙනෙකුට දෙන දානය මහත්ඵල වන බවද වදාළසේක. වේලාම සූත්‍රයේ එන මේ දාන විභාගය අනුව සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් ප්‍රත්‍යේක සම්බුද්ධ සම්්‍යක් සම්බුද්ධ යන පුද්ගලයන් පිළිවෙලින් එක් එක් පුද්ගලයෙකුට වඩා එක් එක් පුද්ගලයෙකු 100 ගුණයෙන් වැඩි දක්ෂිනාර්හ භාවය ඇතිවුන් බව කිය යුතුය. ලෞතුරා බුදුවරුන්ගේ දක්ෂිනාර්හ භාවය ඉතා උසස් වන බැවින් බුදුගුණ කථනයේදී ඒ උසස් දක්ෂිනාර්හ භාවය දැක්වීම සඳහා අරහං යන ගුණපදය භාවිත කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිනේය අග්ග දක්ෂිනේය යන ගුණපද ව්‍යවහාර කරනු ලැබේ. දක්ෂිනාර්හ භාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙසුන් කෙරෙන් පවිත්‍ර බවය. කෙලෙස් තුනී කරගෙන සිටින්නෝද දක්ෂිනාර්හයෝය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් පවිත්‍ර
පවිත්‍රව සිටින රහතුහු අග්‍රදක්ෂිණයෝය. ලෝතුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශ ප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේගේ පාරිශුද්ධිය රහතුන්ගේ පාරිශුද්ධියට උසස්ය. එබැවින් ලෝතුරා බුදුහු අග්‍රදක්ෂිණාර්හයන්ට වැඩි දක්ෂිණාර්හයෝය. අරහං යන පදයෙන් කියනුවේ ඒ සාතිශය දක්ෂිණාර්හ භාවයය. තනවල් පැලාටි ගල්බොරලු නැති කුමුරක වී වපුල ගොවියට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙලසුන්ගෙන් පවිත්‍ර සංතානයක් ඇති පුද්ගලයෙකුට දුන් කලෙහි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාට ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබෙය යන මේ කරුණු තේරුම් ගැනීමට දුෂ්කර ඔප්පු කිරීමට දුෂ්කර ගැඹුරු කරුණකි. මෙබඳු කරුණවලදී ශ්‍රද්ධාවම පිහිටක ගත යුතුය. අතීතයේ ඇතම් සදහැවතුන් සාමාන්‍ය කෙනෙකු විසින් දී නොහෙන දීම අතිශයින් දුෂ්කර දානයන් දී තිබේ. එබඳු දුෂ්කර දානයන් බෙහෙවින් දී ඇත්තේ කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දීමනාවන් බෙහෙවින් දී ඇත්තේ ලක්දිව විසූ බව කතා පුවත් වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙහි සිට පිළිගැනීම වැළදීම නුසුදුසුයයි සලකා ඇතම් භික්ෂුන් ජීවිත පරිත්‍යාගයෙන් වෙර වඩා සව් කෙලසුන් නසා රහත් වූ බව දැක්වෙන කතා ප්‍රවෘත්තීන් ගණනක්ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේ. අතිපූජනීය රේරුකානේ චන්දවිම ස්වාමින් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත උපුටා ගන්නා ලැබී. ධර්මදානීය කුසලය නිවන් මගට හේතු වේවා. පාට්ටු නිර්වාණ ටීවී මගිනි.